පෙරේදා දිනේ අනුරාධපුර ශික්ෂණ රෝහල තුල වෛද්‍ය නිලධාරීතුමියකට සිදු වුණ හිංසනයක් සම්බන්ධයෙන් සමාජයේ ලොකු ආందోලනාත්මක තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඉතින් පළමුවෙන්ම සංගමයක් විදියට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවේ 46000ක් වෙච්ච පිරිසක් ඒ වගේම එතනින් 95%ක් උණ කාන්තා හෙද නිලධාරීනියන් නියෝජනය කරන සංගමයක් විදියට අපි මේ සිදුවෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. මොකද මේක සිදු නොවිය යුතු කාරණාවක්. ඉතින් මේ සිදුවීමට අදාළව මේ වන විට නීතිමය කටයුතු සිද්ධ වෙනවා. මේ වගකීම, ඒ කියන්නේ මේ චූදිතයන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව නීතියට හමුවට පමුණවලා ඊට අදාළ නිසි දඬුවම් ලබා දීම අනිවාර්යයෙන්ම පොලිසිය හරහා සිදු විය යුතුයි. ඒ කටයුත්ත අපි විශ්වාස කරනවා මේ වන විට සිදුවමින් පවතිනවා කියලා. ඉතින් ඒ අනුව ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ඉතා කඩිනමින් ගත යුතුයි කියන ස්ථාවරයක සමස්ත ලංකාවේ සංගම විදියට අපිත් ඉන්නවා. ඉතින් මේ සිදුවීම ඇත්තටම අපි දකින්නේ අපි දන්නවා මේ රට පසුගිය වසර ගණනාවක සිට ඉතාමත්ම පිරිහිච්ච සාරධර්ම අතින් සදාචාරය අතින් ඇතුළු සියලු පැතිවලින් කඩා වැටිච්ච රටක්. එවැනි රටක් තමයි මේ මොහොතේ නව පාලනයකට නතු කරගෙන රට හොඳ දිශාවකට රට ගුණ යහපත්කමින් පිරිච්ච ජනතාවට හොඳ රටක් බවට පත් කරන්න මේ කටයුතු කරමින් පවතින. ඉතින් එවැනි මොහොතක සිදුවෙච්ච සිදුවීමක් විදියට තමයි අපි මේක දකින්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් මේක හෙලා දැකිය යුතු සිදුවීමක්. ඉතින් අපි දකිනවා මේ සිදුවීමේදී මේකට විශේෂයෙන්ම රෝහල් පරිපාලනය, රෝහලේ වෛද්‍ය රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහලේ වෛද්‍ය නිලධාරී සැලසුම් යන නිලධාරීන්ද වග කියන්න ඕනේ. මොකද රෝහලේ ආරක්ෂාව සම්බන්ධයෙන් රෝහලේ ගේට්ටු, රෝහලේ ඉන්න ආරක්ෂක නිලධාරීන් යෙදවීම ඇතුළු සමස්ත කාරණා සම්බන්ධයෙන්ම වගකීම තියෙන්නේ රෝහල් පරිපාලනයට සහ ඊට අදාළව ඉන්න අනිකුත් නිලධාරීන්ට. ඉතින් අපි දකිනවා ඒ කටයුතු නිසි පරිදි සිදු වෙලා තිබුණාද? ඒ වෛද්‍ය නිලධාරීතුමිය හිටපු රෝහලෙන් බැහැරව තිබුණ වෛද්‍ය නේවාසිකාගාරයට අවශ්‍ය ආරක්ෂාව, ඒ ආලෝකකරණය ඇතුළු ඒ කාරණා හරියට නිසි පරිදි තිබුණාද? ඒ කටයුතු සොයා බැලීමට රෝහල් පරිපාලනය පැත්තෙන් කටයුතු කරලා තිබුණාද කියන කාරණා සම්බන්ධනොත් අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ. මොකද අනුරාධපුර මහ රෝහල කියන්නේ ඉතාමත්ම දුර බැහැර ප්‍රදේශවල ඉඳලා සේවයට පැමිණෙන හෙද නිලධාරීන්, වෛද්‍ය නිලධාරියන්, රෝහල් සෞඛ්‍යකාර සහායකයන්, සහායිකාවන් ඇතුළු විවිධ කණ්ඩායම් වලට නිලධාරීන් රාජකාරී කරන සේවා ස්ථානයක්. ඉතින් අපි දන්නවා ඔවුන් අලිගහන ප්‍රදේශවල ඉඳලා ඉතාමත්ම දුෂ්කර කැලෑපත ප්‍රදේශවල ඉඳලා තමයි රාජකාරියට එන්නේ. මේ හැම කෙනාටම මේ අනතුරුදායක තත්ත්වය තිබෙනවා. පහුගිය කාලයේ මුළුල්ලේ තිබුණා. ඒ නිසා මේ හැම කෙනෙක්ගේම ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ. ඒ වගේම ඉදිරියේදී නැවත මෙවැනි කටයුත්තක් අනුරාධපුර මහ රෝහල තුල හෝ වෙනත් රෝහලක හෝ සිදු නොවීමට ආරක්ෂක අංශ පැත්තෙන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ නිසා අපි මේක නැවත වරක් ඊ타මාත්ම පිළිකුල් සහගත ක්‍රියාවක් විදියට හෙලා දකිනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි දකිනවා මේකෙදී මේ සිද්ධිය දඩමීමා කරගනිමින් සමහර වෘත්තීය සමිති තමන්ගේ විවිධ පටු අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරන තත්ත්වයක් මේ තුල පේන්න තිබෙනවා. මොකද මේ සිදුවීමට අදාළව රෝහලේ වෛද්‍ය නිලධාරී සැලසුම් බාරව කටයුතු කරන්නේ මේ වෘත්තීය සමිතියට සම්බන්ධ නිලධාරියෙක්. හැබැයි ඔවුන් රෝහලේ ආරක්ෂක විධිවිධාන ආරක්ෂාවට අදාළ කටයුතු නිසි පරිදි සිද්ධ කරන්න කටයුතු කරාද කියන එක සම්බන්ධයෙන් කිසිදු සොයාබැලිල්ලක් හෝ ඒ ගැන කතා කිරීමකින් තොරව මේකට අදාළව හදිසියෙම වැඩ වර්ජන කැඳවන්න, හදිසියෙම මහ ජනතාව අපහසුතාවට ලක් කරන්න කටයුතු කිරීම මේ මොහොතේ ඇත්තටම අපිට පිළිගන්න බෑ. මොකද මේ මොහොතේ අපි දන්නවා පොලිසිය මේට අදාළ සැකකරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ අසරණ රෝගීන්ව පීඩාවට පත් කරන ආකාරයේ ක්‍රියාමාර්ග වලට මේ සිදුවීම පාදක කරගනිමින් යන්න කටයුතු කරනවා නම් අපි හිතනවා ඒක ඇත්තටම මේ මොහොතේ සිදු නොවිය යුතු කාරණාවක්. ඒ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලලා කටයුතු කළ යුතු කාරණාවක්. අනිත් පැත්තෙන් අපි කියනවා මේ කාරණා පාවිච්චි කරගෙන වෙනත්
යටි අරමුණු වෙනත් උවමනාවන් ඉෂ්ට කරගන්න කටයුතු කරන්න එපා කියන පණිවිඩයත් අපි මේ මොහොතේ ලබා දෙනවා. මොකද මේ මොහොතේ ඊ타ත්ම පැහැදිලිවම ඊට අදාළ චූදිතය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු වෙනවා. අනිවාර්යයෙන්ම ආණ්ඩුව ඊට එරෙහිව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා කියන විශ්වාසයක් සහ මේ වෙනකොට ආණ්ඩුවේ ගත්ත ක්‍රියාමාර්ග දිහා බලනකොට අපිට පේනෙන්න තියෙනවා. ඒ නිසා මේක වහන්න හෝ මේක යට කරන්න කිසිවෙකුට උවමනාවක් නැහැ. මෙවැනි සිදුවීම් ඉදිරියට ඇති නොවෙන්නත් ඒ ඇති වෙච්ච සිද්ධියට අදාළව ඒ වරදකරුව අත්අඩංගුවට අරගෙන ලබා දිය යුතු ඉහළම දඬුවම් ලබා දීමටත් කටයුතු කරන්න මේ මොහොතේ කටයුතු කරනවා කියන කාරණාවක් පෙනෙන්න තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම වෘත්ති සමිති විදියට සහ ඊටමත් මේ රටේ වගකිය යුතු රාජකාරියක් කරන වෘත්තීන් විදියට අපි ජනතාව සම්බන්ධයෙන් මීට වඩා හොඳට හිතලා ජනතාවගේ පැත්ත ගැන හිතලා කටයුතු කරන්න ඕන කියන අදහසක් තමයි සමස්ත ලංකා හෙද සංගම විදියට අපි මේ කාරණාව සම්බන්ධයෙන් දකින්නේ.